දුක තියෙන්නේ අවිද්‍යාව නිසායි. නේ අපි කියන්නේ හිතින් විඳින දුකක්. හිතින් විඳින දුකක් තියෙන අවිද්‍යාව නිසායි. නේ. ඒ කියන්නේ ඇත්ත දැනගත්තට පස්සේ අර හිතින් විඳින දුක නැති වෙන්නේ මම කියලා කෙනෙක්වත් සිතත් මොකද්ද කියන එක තේරෙනවා නේ. ඒතර කෙනෙක්වත් නැති බව තේරෙනවා නේ. ඒතර සියලු අවිද්‍යාව දුර වෙනවා නේ. එතනයි. සියලු දුකෙන් මිදීම තියෙන එතන. පැහැදිලි? එහෙමයි ආදෙන්වහන්ස. ඒක අවබෝධයෙන් එන්නේ ඒක නේ. ඒකයි ලෝකයේ ඇත්ත කරගෙන ඉන්න ඇයට දුකමත් දුක උරුමයි. දුකෙන් මෙතෙන්නේ නැහැ සත්‍ය වැටහෙන තාක්කල්. ඉතින් අපි අර බණක් කියනවා නම් අත්‍තරම කියන්න ඕනේ ඇත්තක් නේ. නිකම් මේ සුරංගනා කතා ටිකක් නෙමෙයි. කර්මයයි අරකයි මේකයි පින් කරන්න දාන දෙන්න කර්මය යනවා. මේ ගියාත් මේකයි මේක විපාක දෙන්නේ. මේ ආත්ම කරනවා ආයි විපාක දෙයි. ඔය වගේ කියලා මිනිස්සුන්ව ප්‍රෝග්‍රෑම් කරන එක නෙමෙයි. මිනිස්සුන්ට ඇත්ත කියලා දෙන්න එපා. මේ සිත හැදෙන හැටි පේන්නලා මේ සිතේ මේ ගින්නේ මිනිස්සු දුකිනිනේ කියලා. ඒ වුණොත් මේ මිනිස්සු දුකෙන් මිදෙන්නේ. ඒ මිනිස්සුන්ට එහෙම නැතුව කර්මය පේන්නලා කර්මය ගැන කියලා මේ පින් කරන්න කියලා මිනිස්සු දුකෙන් මිදෙන්නේ නැහැ නේ. මිනිස්සු හැමදාම මොකද දාන දීලා අවශ්‍යට ගියාම අඬනවා. මේක තමයි අපේ ලංකාවේ තියෙන නිගණ්ඨ දහම. කර්මය ගැන ගැට ගහලා පින් කරන්න කිය ගිහිලා අන්තිමට මරණ ගියාම අඬනවා. මේ කිසිම දෙයක් දන්නේ නැහැ. මේ දුක එන්නේ කොහොමද දන්නේ නැහැ. දුකට විසඳුම මොකක්ද දන්නේ නැහැ. හේතුඵල දාව පැත්තපල අරගෙන බුදුදාමන සිවුරුද්දාගෙන මේ බයිලා ගහනවා. මේවත් අපි හැමෝටම කරන්න ඕනේ කියලා අහන්න හිතන්නේ ඒකයි. බුදුදාම නම් බුදුදාම කියන්නේ එපේ. දැන් අවසානයේ බුදුදාම දන්නේ නැහැ. අවසානයේ මේ මනුස්සයට පිහිට වෙන්න බෑ. වෙන මොකක්වත් නෙමෙයි මේ මිනිස්සුන්ට පිහිට වෙන්න පුළුවන් නම් කමන්නේ. දැන් මේකනේ මේකනේ දැන් තියෙන මේ අතනකෝ තිරිහීම. කර්මය ගැන කියවලා මිනිස්සුන්ට හිතනවාද ඒක යහපතක් වුණා කියලා. අතරත් යහපතක් නැහැ. මිනිස්සුන්ට අඩු ගන්න දුකෙන් මිදෙන්න මේ සිත ගැනවත් කියලා දීලා මිනිස්සුන්ගේ සිතට හේතුව මේ දුකට හේතුව පෙන්නලා මිනිස්සුන්ගේ දුකෙන් මුදවන කිසాగෞතමට කර්මය ගැන කියලාද? බුදුන් වහන්සේ කර්මය ගැන කියලාද කිසాగෞතමට පිහිට උනේ? බුදුන් වහන්සේ කර්මය ගැන කියලාද පටාචාට පිහිට උනේ? බුදුන් වහන්සේ කර්මය ගැන කියලාද අඟුලිමාලට පිහිට උනේ? තවත් මේ කෙප්පර බණ කීමේ පළක් තියෙනවද? පොඩ්ඩක් තේරුම් ගන්න එපේ. පොඩ්ඩක් තේර හේතුඵල ධම කියන්න බැරි නම් කර්මය පොඩ්ඩක් පැහැදිලි කරන්න කවන්නේ මේක සසර දුක පෙන්නන. එනත්තම් මේකේ මිදෙන මගක් කියන්නේ නැතු ඕක විතරක් කියලා හරියන්නේ නැහැ. එහෙනම් මිදෙන මග කියන්න එපා. එහෙනම් මග දන්නේ නැත්තම් බණ නොකිය ඉන්නවා. එහෙම නෙමෙයිද? මිනිස්සුන්ව ටෙස්ට් කරන්න ටියුන් කරන්න නෙමෙයි ඕනේ. මිනිස්සුන්ගේ දුකට පිහිට වෙන්න ඕනේ. එහෙනම් දුකට පිහිට වෙන දුක පිහිට වෙන මග කියන්න එපා. එහෙනම් මොකද්ද මේ කර්ම යන ඒවා ගහලා වැඩක් නැහැ නේ. මේ මොහොතේ මේ සිත ඇදෙන හැටි දැකලා මේ මොහොතේ මේ සිතේ ගින්නේ මිදෙන එක කියන්න බැරි නෑ වැඩක් නැහැ. වැඩක් තියනවද වැඩක් නැහැ නේ. ඒක තේරෙන්නේ නැහැ. බයිලා ගහලා වැඩක් නැහැ. මේ අපි ආමුදුරු කරන වැඩ. අපරාධයක්. දැන් ටික ටික මේවා හැදෙනවා හැබැයි. ඒක හැදෙන එක හොඳයි. ඒක හැදෙන්න ඕනේ. එහෙමනේ. එහෙමයි ආදෙන්වහන්ස. එහෙමනේ. ඒක හැදෙන්න ඕනේ.